හරි ෆ්‍රෙන්ඩ්ස්, ඉතින් අද අපි කරන්න යන්නේ මෙන්න මේ Epson Epson L300 sorry L හරි ෆ්‍රෙන්ඩ්ස්, ඉතින් අද මම මේ වීඩියෝ එක කරන්නේ හරි ෆ්‍රෙන්ඩ්ස්, ඉතින් අද මම හෙලෝ ෆ්‍රෙන්ඩ්ස්, ඉතින් අද මම මේ වීඩියෝ එකෙන් කරන්න යන්නේ Epson EcoTank L 3250 මෙන්න මේ print එක ගැන. ඉතින් මේක ඇවිල්ලා all in one print එකක්. ඒ කියන්නේ මේකේ තියෙනවා print කරන්න පුළුවන්, scan කරනවා කරා photocopy ගන්නත් පුළුවන්. හරිද? ඒ සෙට් එක තියෙනවා. ඒ අමතරව මේකේ wifi තියෙනවා. හරිද? ඒ වුණාට මේක fax නෑ. ඉතින් fax දැන් use කරන්නේ නෑනේ. all in one ගිහම ඉස්සර fax උත් වෙනවා. දැන් fax නැති නිසා ඉතින් මේක ඇවිල්ලා නැතුව ඇති. ඒ වගේම තමයි මේකේ විශේෂත්වය තමයි මේකේ in-tank print එකක්. මේකේ මේ තින්ට කෙලිම බෝතලේ දාන්න තියෙන කාර්ට්‍රිජ් එක වෙනම මාරු ගන්න මේ තියෙන හෙඩ් එකක් විදියට එන්නේ. වෙනම කාර්ට්‍රිජ් එක ගලවලා දාන්න අවශ්‍යතාවක් නැහැ. හරි ෆ්‍රෙන්ඩ්ස්, අපි දැන් මේක අන්බොක්ස් පාරක් දාලා බලමු. අපි දැන් මේක ඕපන් කරලා බලමු. මේ විදියට ඕපන් කරපු ගමන් තියෙනවා මේක CD එක තියෙනවා. CD එක පේපර් බොක්ස් ඊට පස්සේ මෙහෙම මේ ඊට පස්සේ මේ power adapter එක තියෙනවා මෙතන. power adapter එක නෑ, sorry, power cable එකක් තියෙනවා. නිකන් cable එකක් තියෙනවා මේ විදියට. හරි. තින් තියාගමු. ඊට පස්සේ printer යට තියෙනවා. ඊට කලින් තව තියෙනවා මේ ink ටික මේකට දාන්න තියෙන. අපිට තින් තියාගමු. USB cable එකක් තිබ්බා නම් තියෙන්නේ. USB cable එකක් තියෙනවා. ටිකක් දිග cable එකක් ඒක හොඳ. හරි. ඔය ටික තියෙනවා ඉතින් මේකේ. මේ විදියට කරගමු. 이거 그냥 කරගත්තා. box එක අයින් කරන්න. box එක ඉංග්‍රීසියෙන් අනිත් පැත්තට වෙන්න මේ විදියට හදවලා තියෙනවා. හරි. මම කරනවා print එක තියෙන ටික මේක compact print එකක්. මේක ඔක්කොම ටික තියෙනවා scanner කොයි මේකයි චූටි. ගොඩක් ලොකු නෑ. දැන් Canon එකත් එක්ක ගත්තම කලින් තිබිච්ච Canon එක අරගෙන ඔය Canon print එකත් තිබ්බා. ඒකත් එක්ක ගත්තරොත් ඒකත් එක්ක සෑහෙන පොඩි නේ. ගොඩක් පොඩි නේ. ඒවට මේ ඔක්කොම features ටික තියෙනවා. හරිද? කොන කලින් මෙන්න මේක තියෙනවා. මේවා ස්ටිකර්ස් ටික ගලවන්න ඕනේ. print කරන්න කලින්. තව එහෙම හිර වෙන්න බලන්න. දැන් ඉන්නේ මේක හෙඩ් එක ඇතුලට ගිහලා තියෙන පේන්නේ නැහැ නේ. මේවා ගහලා එන්නේ මේ නිකන් අර හොඳයි කියලා කියන්න යන්න එපා. වත් ට්‍රැක් එකක් කවදාකවත් මේවා ගහලා එන්නේ මේවා ගහලා එන හේතුව තමයි මේක අර ට්‍රාන්ස්පෝර්ට් කරනකොට ඊට මේට වැදලා සවුත් වෙන එක නවතින්නේ. ගත්තාම බලලා තියෙන කොහොම කේල් අටින් ගලවන්න තියෙනවා.
කුමාර් ස්කෑනර් එක ස්කෑනර් එකක් තියෙන මෙතනට තමයි ක්වොලිටි එක දාන්න තියෙන්නේ. මෙතන ඇඩ්ජස්ට් එකක් තියෙනවා. ඊට ඕන ගානට ක්වොලිටි එක ඇඩ්ජස්ට් කරලා ඒකට දාලා තියන්න පුළුවන්. සාමාන්‍යයෙන් කොළ 100ක් වගේ 50ක් වගේ දාගන්න පුළුවන් එකපාරට. මම හිතන්නේ මේ ෆොටෝ print කරන්න පුළුවන් කියලා තිබ්බ කියන්නේ frameless print කරන්න පුළුවන්. එහෙම තමයි තියෙන්නේ. හරි ප්‍රසිද්ධ අපිට තියෙන්නේ තිත්ත ටික දාගන්න මේ හරියට බල්ලා දාන්න ඕනේ නැත්නම් කෙලවිලා යනවා මේ කලර්ස් ටික මිස් වෙනවා ඒක. අපි බලමු. yellow miranda සියොන් ඔය ටික තමයි තියෙන්නේ. මේ බොක්ස් එකේ තියෙනවනේ අකුර දාලා ඒ අකුරට ගලපෙන්න දෙන්න නම් හරි. ඒක මම ගන්නවා එළියට. වෙනම තියෙනවා. මේ වලින් මම හිතනවා printer මේ power code එක ගහන් හිටියනම් හරි කියලා මම printer. දැන් මට පස්සේ මේක හොල්ලන්නේ නැහැ නේ එච්චර හොඳ වැඩක් නෙමෙයි. ink tank එකකින් කාටු කියලා ආඩිටින් ස්පොන්ජ් එක කියනවා. ස්පොන්ජ් එක නයි के power cable එක මුන්න තරන්නේ. power cable එක මෙතනට ගහන්න තියෙන්නේ. power cable එක මෙතනට මේ USB එක මෙතනට. මේක 30 amps ආව නම් හොඳයි කියලා හිතනවා. මම මේකට එකලා තියෙන්නේ මේ 2 pin plug එකක්. චන සෙට්ස් එක මිනාම හරි ෆ්‍රෙන්ඩ්ස් ඉතින් දැන් අපි මේකට සිග්නල් එකක් දාන්න යනවා. ඉතින් ෆෝටෝ නතරක් හම්බලාගෙන මේ විදිහට. සියෝන් මැජෙන්ටා yellow black එක මේක black එක. හරි. අංගරි ගහලා තියෙනවා. හරි අපි ඕපන් කරගමු. इधर ऑन करा
මොකක්ද කොලයක් ගිය ඇතුළට නිකන් අවෝඩ් කරා විතරයි. හරි සිනමාටික්ස් එකක් යනකොට දැන් ගිය ඇතුළ මේ පත්තු වෙනවා මං තින් තරම් දාලා තියෙන්නේ. බලමු පොඩ්ඩක් තියලා. ඉතින් මේ විදිහට සෙටප් කරගත්තට පස්සේ මෙන්න මේ මෙතන බටන් එක ඔබන් ඉන්න ඕන විනාඩි තප්පර 5ක් විතරයි. එතකොට මේක ඇක්ටිව් වෙනවා. ඇක්ටිව් වෙලා මේක විනාඩි 10ක් විතර යනවා මේකේ මේ තින්ත ටික අර පැත්තට ඇදලා ගන්න. ඇදලා ගත්තට පස්සේ මේ කොටපේ නේද මේ ටැංක් වල දැන් තින්ත ටික අඩු වෙලා තියෙනවා. ඒ ටික ගාලා ඉතුරු බෝතල් වල දිවිච ටිකත් ඒ ටික දාන්න පුළුවන් පොඩ්ඩක් ඉතුරු වුණානේ. මේ ඒක ආරෝපණය කළා තමයි ඇදෙනවා කියලා කියන්නේ. දැන් අර පැත්තට print වෙලා තියෙනවා. ඒක දැන් ටෙස්ට් print එකක් දාලා බලන්න පුළුවන්. මේ ටෙස්ට් print එක මේකෙන් කරන්න පුළුවන්. වංගින්න ඕනේද? ටෙස්ට් print එක. ආරෙන් ටෙස්ට් print එකක් ආවා. කොහොම ස්තරප් එක්ක. හරි. වැඩේ සක්සස්. අපි නිකන් කොහොමවත් එකයි කියලා අපි ඉතින් අපි මේකම මේ කොපියක් දාලා බලමු කොපිය වැඩද කියලා මේක. මෙන්න මේක විදිහට දානවා. තියලා black and white ගන්න බලලා කලර් ගන්න මේක black and white යන්නේ අපි වෙන පස්සේ. කලර් ගච්චි කරලා බලමු. දැන් black and white කොපියක් ගමු. Copy වැඩ. මාරි ස්පීඩ් මේක අනිත් පැත්තෙම ගහමු තව කලර් එකක්. තව කලර් කර දිනනවා නම් අපිට කලර් එකක් චෙක් කරගන්න පුළුවන්. මොකද්ද තියෙන්නේ අපි ගහමු කලර්. මම කොලයක් හම්බුණා. අපි ඒක print කරලා බලමු මේක මේ කලර්ෆුල් ගතිය වැඩි. මේ අනික මේක සෙට් වෙයිද දැන් ඒක ලැමිනේටඩ් වගේ එකක් කොහොමත් එක දැන් දාලා බලමු. වහ කලර් print එක ඉවුවා. copy. wow. අඩේ හිතුවරට හොඳට කලර් print out එක එනවා. මෙතන ඉලක්ක තියෙන අර ඔයාලට දැක්කනේ කොලේ මේ නැවුමක් තියෙනවා ඒක නිසා. මේක වැඩේ කොට